ආයුබෝවන් ඔබ සියලු දෙනා අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ ජ්‍යොතිෂ පාඩම වෙත. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ජන්ම පත්‍රයක බාධක ග්‍රහය සෙවීම සම්බන්ධයෙන්. හොඳයි අපි ජ්‍යොතිෂ පාඩමට යමු. අපි බලමු මේ බාධක ග්‍රහය කියන්නේ මොකක්ද කියලා. ඕනෑම ජන්ම පත්‍රයක අශුභ ග්‍රහයක් විදිහට තමයි මේ බාධක ග්‍රහය හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මේ බාධක ග්‍රහය කොහොමද අපි හොයාගන්නේ කියලා. සැබවින්ම මේ බාධක ග්‍රහය ඕනෑම ජන්ම පත්‍රයක ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයක මේ බාධක ග්‍රහයක් සිටිනවා. විශේෂයෙන්ම මේ බාධක ග්‍රහයගේ මහ දශා කාලයකදී එහෙම නැත්නම් අතුරු දශා කාලයකදී අපිට එහි අශුභ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මේ බාධක ග්‍රහය කොහොමද හොයන්නේ කියලා. ඒ සඳහා අපි දැනගත යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. අපි ඒවා එකින් එක අධ්‍යයනය කරමු මේ බාධක ග්‍රහය සෙවීම සම්බන්ධයෙන්. අපි හැමෝම දන්නවා රාශි 12 සම්බන්ධයෙන්. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ ආදී ලෙස සඳහන් වෙන රාශි සම්බන්ධය. මේ හැම රාශියකටම අධිපතියෙක් සිටිනවා. ඒ තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ රාශි කියන්නේ ගෙවල් නම් ඒ ගෙවල් වල හිමිකාරයෙක් ඉන්නවා. ඒ හිමිකාරයා කවුද කියන එක අපි මුලින්ම බලමු. දැන් බලමු අපි මේ රාශි ටික අනුපිළිවෙලින් ලියලා. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මෙන්න මේ රාශි 12. දැන් අපි බලමු මේගොල්ලන්ගේ රාශි ආධිපතිව කවුද කියලා. එහෙම නැත්නම් මේ ගෙවල් 12 අයිතිකාරයෝ කවුද කියන එක. අපි මේ සඳහා මතක තියාගන්න පොඩි ලේසි ක්‍රමයක් අපි කතන්දරයක් විදිහට මතක තියාගමු. ඒක මම හිතනවා ඔබට වඩාත් පහසු වෙයි කියලා. නැත්නම් ඔබට පිළිවෙලින් පාඩම් කරගෙන මතක තබා ගත්තත් ගැටලුවක් නැහැ. නමුත් මතකයේ ආවර්ජනය කිරීමේ පහසුවක් විදිහට මම ඔබට පොඩි කතන්දරයක් ඇසුරෙන් පොඩි කතාවක් ඇසුරෙන් මේ රාශාධිපතිය කොහොමද පිහිටන්නේ කියලා දෙන්නම්. දැන් අපි දන්නවා මේ රාශි වලල්ලේ රජ්ජුරුව කවුද කියන්නේ? ඒ තමයි සිංහ. ඒ වගේම අපේ ග්‍රහයන්ගේ රජ්ජුරුව එහෙම නැත්නම් නායකයා එහෙම නැත්නම් පියා තමයි රවි. එතකොට අපි සිංහ රාශියේ රාශාධිපතිය වෙන්නේ රවි කියන ග්‍රහය. එතකොට අපිට ඒක පහසුවෙන්ම ගන්න පුළුවන් සිංහයේදී රාශාධිපතිය රවි. කියන්නේ රජතුමා. රජතුමා ළඟ ඉන්නවා රජ බිසව. බිසව තමයි අපේ ග්‍රහ මඩුල්ලේ කොමල ස්ත්‍රී ග්‍රහය. ඒ තමයි චන්ද්‍රය. එහෙම නැත්නම් සඳු. ඔන්න රජයි රජ බිසවයි. ඒ වගේම මේ දෙන්නට ඉන්නවා පුත් කුමාරයෙකුයි දූ කුමාරිකාවකුයි. පුත් කුමාරයා තමයි බාල.
එතකොට මේ බාල පුත් කුමාරයා තමයි ග්‍රහ මඩුල්ලේ දඟකාරයා. කුමාරයා. ඒ තමයි බුධ. එතකොට මේ රජතුමයි රජ බිසවයි ළඟින්ම තමයි මේ පුත් කුමාරයා තියාගෙන ඉන්නේ. එතකොට ළඟම ගෙවල් දෙක තමයි මිථුන සහ කන්‍යා. රජතුමාට ළඟම රාශිය එහෙම නැත්නම් ගේ තමයි කන්‍යා. රජ බිසවට ළඟම ගේ තමයි මිථුන. ඉතින් ඒ දෙන්නම පුත් කුමාරයව ළඟින් තියාගෙන ඉන්නවා. ඔන්න එතකොට කන්‍යාවට සහ මිථුනට බුධ කියන ග්‍රහය අයිති වෙනවා. ඒ වගේම ඊළඟට දූ කුමාරිකාව. දූ කුමාරිකාව මේ කුමාරයාට එහා පැත්තේ තියෙන ගෙවල් දෙක දීලා ළඟින් තියාගෙන ඉන්නවා. දූ කුමාරි තමයි සිකුරු. සිකුරු ඇත්තටම ග්‍රහලෝකේ මනාලි කුමාරිකාව. අපි ආව මෙතන කියමු සිකුරු. එහෙම නැත්නම් ශුක්‍ර. සිකුරු. අපි ශුක්‍ර කියලාම දාමුකෝ. ඔන්න ශුක්‍ර. ඊළඟට ග්‍රහලෝකේ සෙන්පති තුනෙක් ඉන්නවා. ඒ සෙන්පතිය තමයි මේ රජපෞලට ආරක්ෂාව දෙන්නේ. ග්‍රහලෝකේ සෙන්පතිය චණ්ඩිය. ඒ තමයි කුජ. කුජගේ ගතිගුණත් ඒ වගේම තමයි. ඉතින් එතකොට අපි කුජව මේ රජපෞල මැදි කරලා දෙපැත්තේ ගෙවල් දෙක දෙනවා. ඔන්න කුජටයි තියෙනවා වෘශ්චිකය සහ මේෂය. ඔන්න එතකොට ඒ කොටස සම්පූර්ණයි. ඊළඟට තව ගෙවල් හතරක් තියෙනවා. ඔය හතරට අපිට දාන්න තියෙන්නේ රජපෞල දැන් සම්පූර්ණයි. සෙන්පතියක් ඉන්නවා. ඊළඟට ග්‍රහ මඩුල්ලේ හාමුදුරුවෝ. එහෙම නැත්නම් උපදේශකයා. හාමුදුරුවෝ තමයි ගුරු. ඒ වගේම ගුරු තමයි ග්‍රහ මඩුල්ලේ ශුභම ග්‍රහය විදිහටත් සැලකන්නේ. ඊළඟට මේ ධනුවට ගුරු කියන ග්‍රහය එහෙම නැත්නම් හාමුදුරුවෝ. ඒ කියන්නේ මෙතන පන්සලක් හදනවා මේ වෘශ්චිකයට පස්සේ තියෙන ගෙදර දන්න. ඔන්න පන්සලක් හැදුවා. ඊළඟට තව ඉන්නවා මේ රජපෞලේ මෙහෙකාරයෙක්. සාමාන්‍යයෙන් ග්‍රහ මඩුල්ලේ මෙහෙකාරය විදිහට සලකන්නේ ශනි. ඊළඟට තියෙන ගෙවල් දෙකම රජතුමායි බිසවයි තීරණය කරනවා මෙහෙකාරයට දෙන්න ඕන කියලා. මොන පන්සලකුත් හැදුවා ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික දියුණුවට. ඊළඟට තියෙන ගෙවල් දෙක දෙනවා ශනිට. මෙහෙකාරයට. ඔන්න ශනිට දුන්නා ඒ ගෙවල් දෙක. තව එක ගෙදරක් ඉතුරුයි. ඒ ගෙදරත් මේ රජතුමයි රජ බිසවයි තීරණය කරනවා පන්සලක් කරන්න. මේක දෙනවා ගුරුට. එතකොට දැන් ගෙවල් ඔක්කොම සම්පූර්ණයි. ගෙවල් 12ම සම්පූර්ණයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා. එන්නේ කටක සිංහ. ඒ කියන්නේ රජයි රජිනතයි එක රාශිය බැගින් තමයි හිමි වෙන්නේ. ඒ කියන්නේ එක මාලිගාව බැගින් තමයි හිමි වෙන්නේ. අනිත් සියලුම ග්‍රහයින්ට ගෙවල් දෙක බැගින් හිමි වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ගෙවල් ටික මේ ග්‍රහය අතර බෙදිලා යන්නේ. දැන් ඔබට මේ කතන්දරයේ තුලින් මතක තබා ගන්න පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි ඊළඟ වැදගත් කාරණේ තමයි මේ රාශි ටික
තව කොටස් 3කට බෙදෙනවා. ඒ කොටස් තුනම තමයි චර, තිර සහ උභය ලෙසට. ඒ කියන්නේ මේ රාශි වල ගති ගුණ විදිහට බෙදෙනවා. දැන් බලමු අපි චර රාශියක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම චර කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ගති ගුණ. නිරන්තරයෙන් වෙනස් වෙන ගති ගුණය තමයි චර කියලා කියන්නේ. එතකොට මේ රාශි වලින් කොටසක් චර රාශි වලට අයිති වෙනවා. ඊළඟ රාශි කොටස තමයි තිර රාශි. මේ තිර රාශි තිර කියන්නේ ඔබට අදහසක් තේරෙන්නේ නැති තිර කියන්නේ ස්ථිරයි. ඒ කියන්නේ නොවෙනස් වෙන සුළු දැඩි ඝන ප්‍රතිපත්තියක ඉන්න රාශි ටික. ඒගොල්ලෝ තිර රාශි විදිහට වෙන් කරනවා. ඊළඟට උභය රාශි. උභය රාශි විදිහට හඳුන්වන්නේ මේගොල්ලෝ තීරණයක් ගන්න බැරුව වැනෙන සුළු ස්වභාවයක් තියෙනවා. එහෙට මෙහෙට වැනෙන සුළු ස්වභාවයක් තියෙන රාශි තමයි උභය රාශි කියන්නේ. එතකොට උභය රාශි විදිහට රාශි කොටසක් වෙන් වෙනවා. දැන් අපි බලමු මේ කොටස් කොහොමද වෙන් කරගන්නේ කියලා. චර තිර උභය ලෙසට. දැන් අපි මේ රාශි ටික මෙන්න මේ ආකාරයට ලියනවා. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන ඔන්න ඔය ආකාරයට රාශි 12 මේ විදිහට කොටස් 3කට අපි වෙන් කරගන්නවා. මේකෙ මෙන්න මේ මේෂ කටක තුලා මකර කියන රාශි 4 අපි චර රාශි විදිහට හඳුන්වනවා. චර රාශි. ඒ වගේම වෘෂභ සිංහ වෘශ්චික කුම්භ තිර රාශි විදිහට හඳුන්වනවා. ඒ වගේම මිථුන කන්‍යා ධනු මීන උභය රාශි විදිහට හඳුන්වනවා. මෙන්න මේ ආකාරයට තමයි චර තිර උභය විදිහට රාශි 12 වෙන් වෙන්නේ. දැන් අපි බලමු බාධක ග්‍රහය හොයන්න මේ මම ඔබට කියලා දීපු කාරණා දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මේ බාධක ග්‍රහය කියන ග්‍රහය ඕනෑම කේන්ද්‍රයක පිහිටන ක්‍රමයක් තියෙනවා. ලග්නයට මෙන්න මේ චර රාශියක් පැමිණියොත් එම ලග්නයේ සිට ලග්න භාවයේ සිට 11 වෙනි භාවයේ රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය වෙන්නේ. අන්න දැන් ඔබට පැහැදිලි ඇයි අපි මේ රාශ්‍යාධිපතියෝ එතකොට රාශි වල ගුණ විදිහට මේ වෙන් කර ගැනීමෙන බාධක ග්‍රහයට ඇති සම්බන්ධතාවය මොකක්ද කියන එක පැහැදිලි. හොඳයි. එතකොට මෙන්න මේ තිර රාශි. තිර රාශි 4 මේ හතරෙන් එකක් ලග්න කේන්ද්‍රයට આવොත් එම රාශියේ සිට එම ලග්න භාවයේ සිට 9 වෙනි රාශියේ රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය වෙන්නේ. ඒ වගේම උභය රාශි. උභය රාශි 4ෙන් මිථුන කන්‍යා ධනු මීන වලින් එක රාශියක් ලග්න කේන්ද්‍රයට આવොත් එම ලග්න භාවයේ සිට 7 වෙනි රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය වෙන්නේ. අන්න දැන් ඔබට පැහැදිලි
මේ චරදිර උභය රාශි වලින් කොහොමද බාධක ග්‍රහයක් අපි හොයාගන්නේ කියන එක. මම මෙහෙම සඳහන් කරන්න. මෙතනින් 11 වෙනි භාවය. දිර රාශි වලින් 9 වෙනි රාශිය. උභය රාශි වලින් 7 වෙනි රාශිය. දැන් අපි බලමු උදාහරණ කීපයක්. කොහොමද හොයන්නේ කියලා. ඔන්න කේන්ද්‍ර සටහන. දැන් අපි චර රාශියකින් බලමු කොහොමද බාධක ග්‍රහය හොයාගන්නේ කියලා. දැන් අපි මේෂ රාශිය ගමු උදාහරණයට පළමු උදාහරණය විදිහට. ඔන්න මේෂ රාශිය මේෂ. ඒක තමයි පළවෙනි. කියන්නේ ලග්න භාවය. ඔන්න මේෂ ආපු ගමන් අපි බලනවා මේෂ රාශිය මොන ගණයටද වැටෙන්නේ කියලා. ඔන්න චර රාශි ගණයට තමයි වැටෙන්නේ. චර රාශියක් කියනකොට ඔබගේ මතකයට එන්න ඕන බාධක ග්‍රහය සෙවීමේදී මේ ලග්න භාවයේ සිට 11 වෙනි භාවයේ රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය වෙන්නේ කියන එක. එතකොට අපි දැන් බලමු මෙතන ඉඳන් 11 වෙනි මොකක්ද කියලා. දෙවැන්න, තුන්වැන්න, හතරවැන්න, පස්වැන්න, හයවැන්න, හත්වැන්න, අටවැන්න, නවවැන්න, 10වැන්න, 11වැන්න, 12වැන්න. අන්න එතකොට මේ තමයි 11වැන්න. අපි මෙතනින් බලමු 11 රාශිය මොකක්ද එන්නේ කියලා මේෂය ඉඳලා. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ. අන්න එතකොට කුම්භ රාශිය තමයි 11 වෙනි රාශිය වෙන්නේ. දැන් අපි බලන්න ඕන මේ 11 වෙනි රාශියේ රාශ්‍යාධිපතිය කවුද කියලා. දැන් අපි බලමු කුම්භ රාශිය. මෙන්න කුම්භ රාශිය. මේ තියෙන කුම්භ රාශිය. අන්න කුම්භ රාශියේ රාශ්‍යාධිපතිය තමයි ශනි. එතකොට මෙතෙන් තියෙන 11 වෙනි කුම්භ. එතකොට මේකේ රාශ්‍යාධිපතිය වෙන්නේ ඔන්න ශනි. මේ තමයි අපේ බාධක ග්‍රහය. එතකොට මේෂයට එන්නේ බාධක ග්‍රහය ශනි. දැන් ඔබට මේ කාරණේ පැහැදිලි වෙන්නදී. දැන් අපි තව උදාහරණයක් බලමු. චර රාශියකම. අපි ගමු තුලා රාශිය. තුලා. දැන් ඔබත් මගෙත් එක්කම මේ ගණනය කිරීමට සහභාගී වෙන්න සක්‍රියයි. ඔන්න තුලා නම් ඒ චර රාශියක් නම් කීවෙනි භාවයේද 11 වෙනි භාවයයි ගන්නෙ. 11 වෙනි භාවයේ අපි ගණනය කරලා බලමු මොකක්ද එන්නේ කියලා. තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ. අන්න එතකොට සිංහ තමයි තුලා ලග්නේ හිමි ජන්මපත්‍රයක බාධක ග්‍රහය හිමි රාශිය. ඒවත් 11යි. අන්න එතකොට සිංහයට හිමි ග්‍රහය තමයි රවි. අන්න මෙතෙන්ට සිංහ රාශිය තමයි ආවේ තුලා වෙනස. එතකොට බාධක ග්‍රහය තමයි රවි. ඔන්න රවි. දැන් ඔබට මේ වගේම අනිත් රාශි වල හොයන්න පුළුවන් අවබෝධය ඇති. මම මේක ඔබට ඉදිරි කරනවා
එම රාශිවල බාධක ග්‍රහය හොයන්නේ කියලා. ඒ වගේම දැන් ඔබට ඔබේ කේන්ද්‍රෙත් බාධක ග්‍රහය කවුද කියන එක හොයා ගැනීමේ අදහස ඇවිල්ලා ඇති. ඊළඟට අපි යමු තිර රාශියකට. මෙතනින් අපි ගමු සිංහ රාශිය. ඔන්න ලග්නේ දෙනවා සිංහ. හොඳයි. සිංහ නම් තිර රාශියක්. තිර රාශියක නම් අපි කීවෙනි භාවයේද සලකන්නේ? 9 වෙනි භාවය. මෙන්න මේක තමයි 9 වෙනි භාවය. දැන් අපි බලමු 9 වෙනි භාවයේ දෙන රාශිය මොකක්ද කියලා. සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ. අන්න මේෂ. ඒවල මේෂ නම් මේෂයයි කුජ. අන්න මේෂ කියන රාශියේ රාශාධිපතිය තමයි කුජ. අන්න මෙතෙන් දෙනවා මේෂ. එතකොට මේෂ රාශාධිපතිය තමයි බාධක ග්‍රහය වෙන්නේ. ඒ කියන්නේ කුජ ග්‍රහය. ඔන්න කුජ ග්‍රහය තමයි බාධක ග්‍රහය වෙන්නේ. දැන් අපි තව උදාහරණයක් බලමු. බලමු කුම්භ. කුම්භ තිර රාශිය. එතකොට අපි බලමු කුම්භේ ඉඳන් 9 වෙනි. කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා. එතකොට තුලා රාශිය. තුලාවන තුලාවේ රාශාධිපතිය කවුද? ශුක්‍ර. එහෙම නැත්නම් සීගුරු. අන්න එතකොට අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් බාධක ග්‍රහය කවුද කියන එක. ශුක්‍ර තමයි කුම්භ රාශියේ කුම්භ ලග්නේ බාධක ග්‍රහය. දැන් අපි යමු උභය රාශිය. උභය රාශිය වලින් අපි බලමු ධනු රාශිය. ධනු. උභය රාශියක් නම් 7 වෙනි භාවයට අයත් රාශියාධිපතිය තමයි බලන්නේ. ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන. ඔන්න මිථුන. අපි බලමු මිථුනේට කවුද? ඔන්න මිථුනේට බුධ තමයි රාශියාධිපතිය වෙන්නේ. 7 වෙනි තමයි මිථුන. ඒකට බාධක ග්‍රහය වෙන්නේ බුධ ග්‍රහය. ඒ වගේම අපි බලමු උභය රාශියක් කරන තව මීන. ඔන්න මීන. මීනේ නම් 7 වෙනි. මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. ඔන්න කන්‍යා වෙනවා. ඒක කන්‍යා රාශිය කවුද? ඒ රාශියාධිපතිය නැත්නම් බාධක ග්‍රහය වෙන්නේ බුධ. දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති කොහොමද අපි බාධක ග්‍රහය සොයන්නේ කියලා. අපිට කේන්ද්‍ර සටහනක් ගත්ත ගමන්ම අපි බලනවා ලග්නේ මොකක්ද කියලා. ඒ ලග්නේ චරද, තිරද, උභයද කියලා පළමු අපි බලනවා. චර රාශියක් නම් ඒ 11 වැනි රාශියාධිපතිය තමයි අපි බලන්නේ.
තිර රාශියක් නම් ලග්න භාවයේ සිට 9 වෙනි භාවයේ රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය විදිහට ගන්න. උභය රාශියක් නම් ලග්න භාවයේ සිට 7 වෙනි භාවයේ රාශ්‍යාධිපතිය තමයි බාධක ග්‍රහය විදිහට ගන්න. ඉතින් දැන් ඔබටත් ඔබගේ ජන්ම පත්‍රයේ ඔබගේ පවුලේ අයගේ හිතවතුන්ගේ ජන්ම පත්‍රවල බාධක ග්‍රහය කවුද කියන එක බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් ඔබත් ඔබගේ ජන්ම පත්‍රයේ බාධක ග්‍රහය කවුද කියන එක හොයලා පහලින් කමෙන්ට් කරන්න. ඔබගේ ලග්නේ මොකක්ද? බාධක ග්‍රහය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔබට අද පාඩම වැටහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි තවත් දවසක මේ වගේම අලුතෙන් ජ්‍යොතිෂ පාඩමක් එක්ක එකතු වෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි.